14වෙනි ප්‍රශ්නය ශාකවල සිදුවන ජල හානිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. බින්දුදය දවස මුළුල්ලේ සිදුවේ. ප්‍රකාශය වැරදි. බින්දුදය සිදුවෙන්නේ රාත්‍රී කාලයේදී පමණයි. මූල පීඩනය නිසා ඇතිවෙන දෙයක්. සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි විට උත්සේදන ශීඝ්‍රතාව වැඩි. සාපේක්ෂ ආර්ද්‍රතාවය වැඩි වුණාම බාහිර වායුගෝලයේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට විසරණ අනුක්‍රමණය කියන්නේ පත්‍රවල ඉඳන් බාහිර වායුගෝලයට ජලය ගලාගෙන එීමේ හැකියාව විසරණ අනුක්‍රමය අඩු වෙනවා. එතකොට උත්සේදන ශීඝ්‍රතාවය අඩුවීම තමයි සිදුවෙන්නේ. වැඩි වේ කියන නිසා ප්‍රකාශය වැරදි. තුන්වෙනි ප්‍රකාශය ශාකවල ජලයෙන් 50% පමණ හානි වන්නේ පුටිකා උත්ස්වේදනය මගිනි. ප්‍රකාශය වැරදි. 95% පමණ ජලය පිටවන්නේ පුටිකා උත්සේදනය මගිනි. 95% පමණ ජලය පිටවන්නේ පුටිකා උත්සේදනය මගින්. 4. පාලක සෛලවල ශුන්‍යතාව වැඩිවීම නිසා ජලහානිය අඩුවේ. පාලක සෛලවල ශුන්‍යතාව වැඩි වුණාම සෛල ප්‍රසාරණය වෙනවා. සෛල ප්‍රසාරණය වැඩි වුණාම පුටිකා විවෘත වීම තමයි සිදුවෙන්නේ. පුටිකා විවෘත වුණාම ජලහානිය වැඩි වීම තමයි සිදුවෙන්නේ. ඒ නිසා ප්‍රකාශය වැරදි. බිඳුදය සඳහා මූල පීඩනය අවශ්‍යය. ප්‍රකාශය නිවැරදි. 14ට 5 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. රාත්‍රී කාලයේදී වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වුණාම කියන්නේ 100%ක් පමණ වුණාම සාපේක්ෂ ආර්ද්‍රතාවය 100%ක් පමණ වුණාම උත්සේදන වේගය ඊටම අවම වෙනවා. රාත්‍රී කාලයේදී සිදුවෙන උත්සේදනය කියන එක අවම මට්ටමකට පහළ බහිනවා. එතකොට මුල් වල සෛල මගින් ජලය සහ ඛනිජ සෛලම තුලට අකණ්ඩව පොම්ප කරනු ලබනවා. ඒවා බාහිකය හෝ පසට ආපසු කාන්දු වීම අන්තଃචර්මය මගින් වළක්වයි. ඒ නිසා විශාල ඛනිජායන ප්‍රමාණය සනාල සිලින්ඩරය තුල ඒකරාශී වීමෙන් ජල විභවය අඩු වෙනවා. ඒ නිසා බාහිකයේ සිට ජලය ඇතුළු දෙසට සෛලමයට ඇතුළු වෙනවා. ඒ හේතුව මූල පීඩනයක් ජනනය වෙනවා. මෙන්න මේක නිසා සෛලම යුෂය ඉහළට තල්ලු කරනවා. මේ මූල පීඩනය නිසා ශාක පත්‍ර වෙතට උත්සේදනයෙන් හානිවන ජල ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ඇතුළු වෙනවා. ඇතැම් අකාෂ්ඨීය ශාකවල පත්‍ර ධාරයෙන් හෝ පත්‍ර තුඩු වලින් ජලය බිඳු ලෙස බැහැර කරනවා. මෙන්න මේ සංසිද්ධියට තමයි බිඳුදය කියන්නේ. ඒතර මූල පීඩනය නිසා තමයි බිඳුදය ඇති වෙන්නේ.